ඔයා ලෝකේ තියෙන හොඳම ඇඳුම ඇඳත් ඔයාගේ මූණ මාන්සි පාටයි නම් ඒ වගේම ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා නම් ඔයා වැරදි හෙයා කට් එකක් පාවිච්චි කරලා නම් ඔයාගේ සම්පූර්ණ පෙනුමටම හානි වෙන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ඒක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි ඔයාගේ කොණ්ඩෙන් පටන් ගමු. ඔයාට හොඳ වොලියුම් එකක් එක්ක හොඳ කොණ්ඩයක් තියෙනවනම් ඔයාගේ මූණ හොඳට ෂේව් කරලා පිරිසිදුව තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කොණ්ඩෙට ගැළපෙන විදිහට ඔයාගේ රවුල් කට් එක කපලා පිරිසිදුව පිළිවෙලකට තියාගන්න. ඒ වගේම ඔයාගේ කොණ්ඩකින් තට්ටේ පැදිලා තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ රවුල හොඳට වවලා ඔයාගේ මූණට බැලන්ස් ලුක් එකක් ඇඩ් කරගන්න. ගොඩක් අය දන්නේ නැති ඔයාගේ මූණට එලියක් ගේන සහ ඔයාගේ මූණ බැලන්ස් එකේ තියාගන්න පුළුවන් ට්‍රික් එකක් තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඒ වගේම ඔයාට ග්ලාස් ස්මූත් ස්කින් එකක් ලබා ගන්න ඕන නම් ඔයාට මේ දේවල් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ මූණට ගැළපෙන විදිහේ ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන්න. ඔයාට මේකට ෆේස් වොෂ් එකක්, මොයිස්චරයිසර් එකක් සහ සන් ක්‍රීම් එකක් අවශ්‍ය වෙනවා. හැබැයි මතක තියාගන්න ඔයාගේ ස්කින් ටයිප් එකට ගැළපෙන විදිහට මේ ප්‍රොඩක්ට්ස් තෝරගන්න අමතක කරන්න එපා. ඒ වගේම අවසාන ටිප් එක විදිහට ඔයාට පුළුවන් දවසට ලීටර 4-5 ප්‍රමාණයක් හොඳට ජලය පානය කරන්න. වතුර ගොණයකින් ඔයාගේ ස්කින් එක ක්ලියර් කරන්න, ඒ වගේම ඔයාගේ ස්කින් එක පැහැපත් කරන්න සහ ඔයාගේ මූණේ තියෙන පෆි ගතිය අඩු කරන්න ඔයාගේ දීර්ඝකාලීන ස්කින් හෙල්ත් එකටත් වතුර බොන එක ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් good luck. වීඩියෝ හොඳයි නම් තව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.